හෙලෝ ගයිස්, අද අපි කතා කරන්න යන්නේ රූපලාවන්‍ය ශාස්ත්‍රය තුළ අතිශය ජනප්‍රිය නිතරම භාවිතා වෙන මුල්තානි මිටි ගැන. මුල්තානි මිටි ෆේස් පැක් එක ඔයිලි සමට ඒ වගේම ඩ්‍රයි ස්කින් එකට කොහොමද හරි ප්‍රතිඵල ලැබෙන විදිහට පාවිච්චි කරන්න කියලා අපි බලමු. ඒ වගේම මුල්තානි මිටි ගන්න පුළුවන් කොහෙන්ද, මේකේ ප්‍රයිස්, මේ හැමදේම බලන්න වීඩියෝ එකත් එක්ක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලාම එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මුල්තානි මිටි කියන්නේ මොනවාද? මේ ගැන නම් වැඩි විස්තර කියන්න යන්නේ නෑ මම. මුල්තානි මිටි කියලා කියන්නේ ඉන්දියාවේ මුල්තාන් කියන ප්‍රදේශයේ තියෙන මැටි වර්ගයක්. ඒ නිසා තමයි මේවට මුල්තානි මිටි කියලා කියන්නේ. මේක කිසිම කෙමිකල් එකක් නැති ස්වභාවික සමට හිතකර ඉන්ග්‍රීඩියන්ට් එකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු මිල ගණන සහ මේක මිලදී ගන්න පුළුවන් කොහෙන්ද කියන කාරණය. මුල්තානි මිටි පැකට් සයිස් දෙකකින් ගන්න තියෙනවා අපිට. මෙන්න මේ පොඩි පැකට් එක, මෙන්න මේ සයිස් එකේ පැකට් එක රුපියල් 230ක් වෙනවා. ඒ වගේම මෙන්න මේ ග්‍රෑම් 100 ලොකු පැකට් එක රුපියල් 500ක් වෙනවා. මම හිතන්නේ ලොකු පැකට් එක ගන්න එක වාසි කියලා. මොකද ග්‍රෑම් 100ක් මාස ගාණක් පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඒ නිසා ඒක ඒ මිලට සාධාරණයි. වගේම මේක ගන්න පුළුවන් ඕනම ආයුර්වේද බෙහෙත් බඩු කඩේකින්. ඊළඟට අපි කතා කරමු මුල්තානි මිටි වලින් ලැබෙන බෙනිෆිට්ස්. මේ මුල්තානි මිටි වලින් අපේ සමේ තෙතමනේ පාලනය කරනවා. ඒ කියන්නේ ඔයිලි ස්කින් වලට ගොඩාක් හොඳයි. ඔයිල් කන්ට්‍රෝල් කරනවා අපේ මූණේ. ඒ වගේම මූණේ පෝසස් අඩු කරනවා. ඒ වගේම ඇක්නි, පිම්පල්ස් වගේ දේවල් අඩු කරන්න උදව් වෙනවා. සමේ ඩල් ලුක් එක අඩු කරලා ග්ලෝ එකක් ලබා දෙනවා මේ මුල්තානි මිටි ෆේස් පැක් එකේ. මේක පාවිච්චි කරන විදිය කීවොත් සාමාන්‍යයෙන් නම් මේ මුල්තානි මිටි පාවිච්චි කරන්නේ මුල්තානි මිටි තේ හැන්දක් ඇල් වතුරේ මික්ස් කරලා ගන්න පුළුවන් අපිට. ඒක විනාඩි 15ක් තියලා හොදලා දාන්න පුළුවන්. නමුත් බෙස්ට් රිසල්ට් ගන්න ඒ සමට ගැලපෙන විදිහට, ඒ කියන්නේ ඔයිලි ස්කින් එකට, ඩ්‍රයි ස්කින් එකට ගැලපෙන විදිහට ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරලා පාවිච්චි කරොත් තවත් ප්‍රතිඵල හොඳයි. තෙල් ගතිය වැඩිපුර තියෙන ඔයිලි ස්කින් අයට මුල්තානි මිටි තේ හැඳි 2යි, ලෙමන් ජූස් තේ හැඳි 2යි, රෝස් වෝටර් ටිකකුයි දාලා මික්ස් කරලා ගන්න පුළුවන්. ඒ වගේම ඩ්‍රයි ස්කින් එකක් තියෙන අයට මුල්තානි මිටි තේ හැඳි 2කුයි, මී පැණි තේ හැඳකුයි, ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුයි දාලා ගන්න පුළුවන්. ඒ වගේම තවත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න මුල්තානි මිටි රෝස් වෝටර් එක, මුල්තානි මිටි සුදු හඳුන් කහ කුඩු, ඒ වගේම මුල්තානි මිටි එක තක්කාලි ජූස් නම් ගොඩක් හොඳයි. ඒ වගේම කියන්න ඕනේ වැදගත් දෙයක් තමයි මෙන්න මේ පැක් එක අපි ඩේලි යූස් කරන්නේ නැහැ ළමයි. සතියට දෙපාරක් වගේ තමයි. වැඩිම වුණොත් 3 පාරක් යූස් කළාම හොඳටම ඇති. හරි, එහෙනම් මුල්තානි මිටි පාවිච්චි කරලා ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා කියන්න. අනිත් අයටත් දැනගන්න. හැමදාමත් වගේ ලස්සන වෙන්න පුළුවන් බියුටි ටිප්ස් දැනගන්න The Beauty Glamour එක්කම එකතු වෙලා ඉන්න. Thank you for watching.